අද මම මෙම වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති කටක ලග්න හිමියන්ගේ සාමාන්‍ය රූප ස්වභාවය මෙන්ම ඔවුන්ගේ ගතිගුණ හා බහුලව සෑදිය හැකි ලෙඩ රෝග පිළිබඳවය. මධ්‍යම ප්‍රමාණ සිහින් ශරීරය වේ. දික් වූ අවයව වේ. ප්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සියුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැක. ගතිගුණ කටකය උත්තරායනයේහි උසස්ම තැන වේ. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතුවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ. ක්‍රියාසූර වේ. උදාර අදහස් වේ. ඍජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සංගවන රහස් ඊතා අඩුවේ. ධනවත් වේ. සමහර විට මහා ධනවන්තයෝ වෙති. අඹදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිත ඇති වේ. නිර්භීතවාක් මෙන්ම බයගුළුද වේ. මිත්‍රයන් ඇති කරගන්නාක් මෙන්ම නැති වෙති. විපතට දුරදීම බය වන්නේකි. හෙවත් කලින් වැඩි ප්‍රවේශම් වන්නේකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහිද පොඩි ළමයින් කෙරෙහිද තමාට වඩා පහත් අය කෙරෙහිද දුර්වල පක්ෂයේ හෙවත් ස්ත්‍රීන් කෙරෙහිද හිතවත් වේ. සියලු දුක් කරදර නඩුහබ නිന്ദා අපහාස මාතියේ උවත් ප්‍රකටභාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවති. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතුද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වයේ දැරීමට සුදුසු වේ. උස් පහත් වන ධනය හා තත්වය ඇතිවේ. චන්ද්‍රයා ලග්නේ නම් බොහෝ කොටම එසේම වේ. ආගමික උත්සවවලට ප්‍රිය වේ. අවවාද දීමට ඇති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන ඊතරම් සලකා ආරක්ෂා නොවේ. අසුදුසු භාර්යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත් වහා කිපීමත් නොවිසිලිකමත් උස් පහත් වන තත්වයත්ය. රෝග ගලනාලයේ ආමාශයේ අසනීප ග්‍රහණීය අර්ශස් රෝගය නිතර බඩපිපුම පිත්තාදික රෝග පහසුවෙන් සෑදේ. කටකෙන් උපන් අයට පච්ච හෝ දිය පච්ච ගල් පැළඳීම යහපති. මීළඟ වීඩියෝ එකෙන් හමුවනතුරු සමිත් SL World YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබ සැමට උතුම් සම්මා සම්බුදු සරණයි.